해주실 수 있겠습니까? මේ වාරට ගෙනාවේ 2026 වසරේ සිනමාලෝලින්ගේ අවධානය දැඩිව දිනාගත්තු බුද්ධි තොරතුරු සහ දේශපාලන කුමන්ත්‍රණ පාදක කරගත් හියුමින් චිත්‍රපටයේ විචාරයයි. මේක එස්පියනේජ් ත්‍රිලර් සහ පොලිටිකල් ඩ්‍රාමා කියන ගණවලට අයිති මොලෙන් ගේම් ගහන අතිශය තීරණාත්මක නිර්මාණයක්. තාක්ෂණය කොයිතරම් දියුණු වුණත් මිනිස් තොරතුරු නැත්නම් හියුමන් ඉන්ටෙලිජන්ස් කියන සාධකය ලෝකයේ බලතුලනයට කොයිතරම් වැදගත්ද කියන එක තමයි මේ කතාවේ හරය වෙන්නේ. චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ සිදුවන ඉතාමත් රහසිගත රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් වටා. ප්‍රධාන චරිතය වන දක්ෂ බුද්ධි අංශ නිලධාරියාට පැවරෙන්නේ කිසිම ඩිජිටල් සලකුණක් නැති මිනිස් සම්බන්ධතා හරහා පමණක් ක්‍රියාත්මක වන තොරතුරු ජාලයක් විනිවිද යන්න. ඌට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි තමන්ගේ ආත්ම ගෞරවය පවා පරදුවට තියලා මේ අතිශය භයානක හියුමන් මෙහෙයුම සාර්ථක කරන්න. මේදී ඔහුට හමු වෙනවා එකිනෙකට පරස්පර විරෝධී ඔත්තුකරුවන් සහ පාවා දෙන්නන් පිරිසක්. මේක නිකන්ම වෙඩි තබා ගැනීම සහ පිපිරීම තියෙන ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. එක වචනයකින් හෝ එක බැල්මකින් මුළු රටකම අනාගතය වෙනස් කරන්න පුළුවන් බව පෙන්වන ඉතාමත් සූක්ෂම බුද්ධිමය සටනක්. විශ්වාසය කියන දේ ඔත්තු සේවා ඇතුලේ කොයිතරම් දුර්ලභ දෙයක්ද කියන එක අධ්‍යක්ෂවරයා ඉතාමත් තාත්විකව පෙන්වනවා. චිත්‍රපටයේ කැපී පෙනෙනම දේ තමයි එහි ඇති කෝල්ඩ් සහ ක්ලිනිකල් සිනමාකරණය. යුරෝපයේ සහ ආසියාවේ විවිධ රහසිගත ස්ථානවල රූගත කරලා තියෙන දර්ශන හරහා ඒ තියුණු කුතුහලය මනාව මතු කරලා තියෙනවා. අධ්‍යක්ෂවරයා ඊටමත් දක්ෂ විදියට ඩයලොග් හැවි නැත්නම් දෙබස් වලින් පිරුණු දර්ශන පවා ප්‍රේක්ෂකයා උස්ම අල්ලගෙන බලන මට්ටමට උඩනගලා තියෙනවා. විශේෂයෙන්ම මෙහි එන ඉන්ටරොගේෂන් නැත්නම් ප්‍රශ්න කිරීම දර්ශනවලදී භාවිතා කරලා තියෙන කැමරා කෝණ සහ පසුබිම් ශබ්ද චිත්‍රපටයේ තියෙන ඒ මානසික පීඩනය තීව්‍ර කරන්න ලොකු දායක දෙනවා. එක මොහොතකදී මිතුරෙක් වගේ පෙනෙන කෙනා ඊළඟ මොහොතේදී දරුණුම සතුරා බවට පත් වෙන්න පුළුවන් බව පෙන්වන චිත්‍රපටයේ පුරාම දකින්න ලැබෙනවා. පසුබිම් සංගීතයත් චිත්‍රපටයේ තියෙන ඒ නොසන්සුන් බව සහ රාජ්‍ය රහස් වල තියෙන බරපතලකම වැඩි කරන්න ලොකු දායකත්වයක් දෙනවා. ප්‍රධාන චරිතය නිරූපණය කරන නළුවාගේ රංගනය අතිවිශිෂ්ටයි. කිසිම හැඟීමක් පිටතට නොපෙන්වා මනසින් කරන ඒ සටන ඔහු මනාව පෙන්වනවා. ඒ වගේම මෙහි එන අනිකුත් ඔත්තුකරුවන්ගේ චරිත පවා ඉතාමත් සංකීර්ණ සහ අභිරහස් ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මේ චිත්‍රපටයෙන් අපට පෙන්වන්නේ ලෝකය පාලනය කරන්නේ ආයුධ විතරක් නෙවෙයි නිවැරදි වෙලාවට නිවැරදි පුද්ගලයාගෙන් ලැබෙන නිවැරදි තොරතුරු බවයි. ඔබ ටින්කර් ටේලර් සෝල්ජර් ස්පයි හෝ බ්‍රිජ් ඔෆ් ස්පයිස් වැනි බුද්ධිමත් සහ යථාර්ථවාදී ඔත්තු සේවා කතාවලට කැමති කෙනෙක් නම් හියුමන් කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක්. මෙය හුදෙක් විනෝදාස්වාදයට එහා ගිය ලෝක දේශපාලනයේ සහ ඔත්තු සේවාවල තියෙන අඳුරු පැතිකඩ හෙළි කරන සිනමාත්මක අත්දැකීමක්. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔබ මොකද හිතන්නේ? තාක්ෂණයට වඩා මිනිස් බුද්ධිය ප්‍රබලයි කියලා ඔබ හිතනවාද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම තියුණු විචාරයකින් හමු වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් පහළ තියෙන bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. 조 과장, 정보원이 희생된 게 처음인가? 내 정보원이야. 내가 알아서 해.